හරි කියනවා. එතකොට මට කියන්න තියෙනවා මම දැන් එක්සර්සයිස් ක්ලාස් එකට ගියානේ. ඔව්. ඒකෙදි මට හුඟාරියක් ඇඟට ෆිට් එකක් වගේ ආවා. ෆිට් එකක්. ඒ කියන්නේ දැන් එක්සර්සයිස් කරනකොට මට දුවන්න හිටන් හොඳට ධෛර්යයක් ආවා. ඒක ඔක්කොම මේව කරේ ගොන්සාල්වෙස් කියන සර් තමයි. දැන් අපේ කෝච් වගේ ඉන්නේ ගොන්සාල්වෙස්. ඒකේ සභාපතිතුමා තමයි මේ ජයසේකර සර්. ඉතින් ඒ කට්ටිය ඔක්කොම එකවල මට හරි ආදරේ ඒගොල්ලෝ. ඒ කියන්නේ දැන් ටොරන්ටන් වල කිසිම කනෙක්ෂන් එකක් ඕගලන්ට නැද්ද? නෑ. ඒ කියන්නේ ක්‍රීඩා අමාත්‍යාංශෙත් කිසිම කනෙක්ෂන් එකක් නෑ. එකක් නෑ. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ ඉතින් අපිට ඉතින් කතා කරන්නේ නෑ සාධාරණයක් ඉතින් මොකට ඒ කියන්නේ මේ මාස්ටර්ස්ලාව නැත්තම් එහෙම නැත්තම් මේ පරිණත පරිපූර්ණ ක්‍රීඩකයන්ව අමතක කරලා තියෙන්නේ. අමතක කරලා. ඔව් ඒකට. ඒ කියන්නේ බොලාට ඕන නම් බොලා දුහපම් බොලාගේ සල්ලි වලින්. අනන්නික හිතපන්. ඔව් ඒ අපේ රීජන් තමයි අපි ඒවා කියන්නේ අපේ සල්ලි දැන් කරලා අපි ඇප්ලිකේෂන් දාලා ඒකට අපිම ඉදිරිපත් වෙනවා. ඒ කියන්නේ දැන් ශක්තිය රැකගන්න. ඒ කියන්නේ දැන් සිස්ටම් එක චේන්ජ් වෙලා තිබුණාට සමහර තැන් තියෙනවා සිස්ටම් එක චේන්ජ් වෙලා නැති. ඒ කියන්නේ මෙතනත් සිස්ටම් එක චේන්ජ් විය යුතු තැනක්. ඔව් අපි ඒකත් අවධාරණය කරනවා සියලුම බලධාරීන්ට මේක බලන ඕගොල්ලන්ටත් ලොකු වගකීමක් තියෙනවා. මොකද මේවා නැවත නැවත කතා කරලා මේ අසාධාරණකම් නොවෙන්න. මේ අසාධාරණයේ වුණේ හිතන්න ඔබේ අම්මට, ඔබේ සහෝදරියට, ඔබේ බිරිඳට කියලා. ඒ හිතලා තීරණයක් ගන්න. අරගෙන ඉවරලා මෙවැනි දේවල් අනාගතේ නැති වෙන්න ඕන. එහෙම නැති වුණොත් විතරයි අපිට ලස්සන රටක්, නිරෝගීමත් දේශයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ. එහෙම නේද? ඔව්. එහෙම තමයි. තව කියන්න තව මොනවද අවසාන වශයෙන් කියන්න තියෙන්නේ? තව අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මම ඉතින් ඒ කාලේ ඉතින් කරපු දේවල් මට ඒවා මතක් වෙනවා. ඒ දවස්වල ඉඳලාම ඉතින් මේ මාස්ටර් ඇත්ලටික් එකට මම හරි ආදරෙයි. මොනවා තිබුණත් මම ඒකට ඇප්ලිකේෂන් එක දාලා යනවා. ඒ පදක්කමක් හරි අරන් එනවානේ. ඔව්. ඒකට මම හරි ආදරෙයි. ඔව්. ඒ කියන්නේ ඒ යන්නේත් ඒ සෑම සියලු දේම කරන්නේ ඔබගේ මුදලින් පමණයි. පමණයි. මගේ පුතා ඔව් දරුවෝ අනිවාර්යයෙන්ම දරුවෝ දෙමව්පියන්ට කරනවා. ඉතින් හරි සන්තෝෂයි ඔබතුමිය ඉන්න මේ තැන ඔබතුමියගේ දරුවෝ ඔබතුමියට ඒ සලකන ආකාරය අපි දැසින් දැක්කා. ඒක ගොඩාක් වටිනවා. හරි ඒක ගොඩාක් ගෞරවනීයයි. ඒක ඇගීමට ලක් කරනවා. ඒ වගේම හොඳ දරුවන් අනිත් දෙමව්පියන්ට සලකනවා නම් මේ ලෝකේ කොච්චර ලස්සන වෙනවද? ඉතින් මං අහන්නේ අර ඔබතුමිය එතකොට මේ ඉවෙන්ට් වලට යන්නේ හැම දෙයකටම ඒ කියන්නේ ගමන් වියදම් කෑම බීම නවාතැන් මේ හැම දෙයක්ම අතින් වියදම් කරන් යන්නේ. වියදම් කරගෙන යන්නේ. ඒ කියන්නේ යාපනයේ මොනවා හරි ඉවෙන්ට් එකක් තිබ්බොත් ඔබතුමියට යන්න වෙන්නේ වියදම් කරගෙන. අනුරාධපුරයේ තිබ්බොත් යන්න වෙන්නේ වියදම් කරගෙන. මේ සැරේදී මට අතපසු වුණානේ අන්න විදිහෙන් නැතුව සම්මත නිකන්. ඔය ඒකද? අනුරාධපුරේ ගම්පහ. දිස්ත්‍රික් මීට් තිබ්බනේ. ඔව්. යන්න බැරි වුණා. ඉතින් නුවර. මෙන්න මේ වගේ කාරණා තමයි ඇත්තටම කතිකාවට ගන්න ඕන. මේ ගැන බලන්න කවුද ඉන්නේ? මේ ගැන අපිට යොමු කරන්න පුළුවන් කාටද? මේගොල්ලෝ මේ ගැන යෝජනා කරන්න ගිහිල්ලා, චෝදනා කරන්න ගිහිල්ලා අහපු කෙනෙක් නැහැලු. එහෙම නේද? ඔව්. ඒක තමයි. ඒ කියන්නේ බීරි අලින්ට වීණා ගහනවා වගේ තත්ත්වයක් තමයි මේ රටේ තියෙන්නේ. එහෙම හිතන්නද? නැත්තම් ක්‍රීඩා අමාත්‍යාංශයේ තියෙන්නේ. එහෙම හිතන්නද අපි? මේකේ ඉන්න ටිකක් ලොකු අයටත් කියලා තිබුණා මේක. මට උදව් කරන්න කියලා ඒගොල්ලෝ ඒව ගණන් ගත්තේ නැහැ. අනිවාර්යයෙන්. මම නැවත වරක් කියනවා. අද මෙතුමියේ ඉන්න තත්ත්වය මෙතුමිය මේ නියෝජනයක් විතරයි කරන්නේ. මේ වගේ ගොඩක් අය ඉන්නවා මේ රටේ. අවුරුදු 82ක් වෙච්ච කෙනෙක් ඉන්නවා මොරටුවේ. එතකොට ඊයේ පෙරේද මම කතා කරපු රම්‍යක්ක ඉන්නවා. තවත් ඒ වගේ අය ගොඩක් ඉන්නවා. ඒ වගේම තවත් ක්‍රීඩිකාවක් ඉන්නවා ලංකාවට ඉස්සල්ලාම රම්පදක්කමක් ගෙනල්ලා ඒ ගැන රූපවාහිනී නාලිකාවක කතා කරන්න කිව්වම ඒ CD එක උඩ ගන්න 35000ක් ඉල්ලපු රූපවාහිනී නාලිකා තියෙනවා. මේවද මේ අපේ පරිණත ක්‍රීඩිකාවන්ට කරන්නේ? මෙවැනි අසාධාරණකම් තවදුරටත් ඔරොත්තු දෙන්න ඕනද? නැවත නැවත හිතන්න තමයි අද මේ සජීවීකරණය කරන්නේ. ඇත්තටම කනගාටුදායක තත්ත්වයක්. නමුත් සහෝදරී ඔයා ලබන මාර්තුවේ ඒ ටුවර් එක යනවා. මම ඇත්තටම හිතනවා හියුමැනිටියන් ස්පෝර්ට් මගේ පේජ් එක හරහා කවුරුන් හෝ කෙනෙක් කවුරු මොනවද දුන්නේ නැතුණත් මගේ සල්ලි වලින් මම යනවා. එච්චරයි. ඔව් ඒක කරන්න අපිටත් පුළුවන් මොනවා හෝ දෙයක් අපි කරනවා. අපි ලොකු අය නෙමෙයි. මගේ පේජ් එක බොහොම පුංචි පේජ් එකක්. නමුත් මගේ පේජ් එකේ ලොකු අය ඉන්නවා. ඉතින් ඒ ලොකු අය මං හිතනවා යමක් කරලා දෙයි කියලා මෙතුමියට. එහෙනම්
නැවත හමු වෙන බලාපොරොත්තු වෙන ඔබතුමියගේ ජයග්‍රහණත් එක්ක අපි දවසක හම්බ වෙමු. අපි උපහාර උරලක් පවත්වමු. අපි මේ රටට නැවතත් පණිවිඩයක් දෙමු. කියන්න තව පාරක් නිරෝගීකම ගැන දරන අදහස් මතය. මට කිසිම ලෙඩක් නැහැ. දැනට මම හොඳ නිරෝගීව ඉන්නවා. හොඳට දුවන්න පුළුවන්. ඕන දෙයකට මට මේ පුළුවන් මේක කරගන්න. ඒ කියන්නේ ඔබතුමිය නියෝජනය කරන ස්ථාවරයේ ඉන්න ඔක්කොම ටික ඒකත් ඉන්නවා. ඒ කියන්නේ රුපියලක්වත් රජයට සෞඛ්‍ය අමාත්‍යාංශයට වියදම් වෙන්නේ නැහැ. කියන්නේ ඒතර ටික. මට බේත් පෙත්තක්වත් ඉතින් මම මේව කරගන්න නැහැනේ. මගේ සල්වලින් මේව කරන්නේ. ඉතින් හදිස්සියේ ලෙඩක් හැදුනොත් ළඟ තියෙනවා ඉස්පිතාලෙට ගිහලා බෙහෙත් චුට්ටක් අරන් එනවා. ඉතින් එහෙමත් ඉතින් හෙම්බිරිසාවක් මේ හැදුනොත් එහෙම දෙනවා. හෙම්බිරිසාවක් නම් මට හැදෙන්නේ නැහැ. හොඳයි එහෙමනම් ගොඩාක් ස්තුතියි. ඒ වගේම අපි බලාපොරොත්තු වෙන අනාගතයේදී යම් සාධාරණ ක්‍රමවේදයක් වෙයි කියලා. හරි? ඔව් අපි බලාපොරොත්තු වෙමු ඒක. හෙට දවසේ අපි බලාපොරොත්තු තියමු යමක් සිදු වෙයි කියලා. ඉතින් මේ ගැන ප්‍රේක්ෂකයන්ට මගේ යාළුවෝ ගොඩාක් ඉන්නවා. එක ලොකු ලොකු අයත් ඉන්නවා. අක්කගේ ළමයි ඒගොල්ලෝ ලොකු අය. ඉතින් මම හිතනවා ඒගොල්ලන්ගෙන් මට ආදායම ලැබෙයි. අනිවාර්යයෙන්ම මේ සජීවීකරණය තුලින් ඒගොල්ලන්ටත් ඔන්න අවස්ථාවක් උදා වෙලා තියෙනවා යමක් කරන්න. ඇත්තටම ඒ දේ කරමු. ඒ දේ කරන්නේ මම අර කලින් කිව්වා වගේ ඔබේ මවට ඔබේ බිරිඳට ඔබේ නැගණියට වෙන්න පුළුවන්. ඒ ස්ථාවරයේ ඉඳගෙන ඒ ක්‍රියාවලිය කරන්න. මොකද මේ රටට අපිට දොස් කියන්න පුළුවන් ආණ්ඩුව වලට අපිට දොස් කියන්න පුළුවන් විපක්ෂයට අපිට දොස් කියන්න පුළුවන් සමිති සමාගම් වලට. නමුත් අපි මේක අපේ මව්බිමට දොස් කියන්න බෑ. අපි අපේ මව්බිමට ආදරෙයි. එහෙම නේද? අපි අපේ මව්බිමට ආදරෙයි. එහෙමනම් මේ බෞද්ධ වෙනුවෙන් මේ බෞද්ධමේ ඉන්න අය වෙනුවෙන් මෙතුමිය වගේ අයව අපි රැකගත යුතුයි. එහෙමනම් අපි ඔබතුමියට ස්තුතිය ප්‍රශංසාව පිරිනමනවා මේ වෙලාවේ මට කතා කිරීම සම්බන්ධව. ඒ වගේම ඉදිරියේදී අලුත් දෙයක් කරන්න අවස්ථාව ලැබේවා යයි ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි නා. අයිබෝන්.